කරන්න යන්නේ ඩෙකෝඩරේට ෆෑන් එකක් අයිද ගන්න. ඒ කියන්නේ ඩෙකෝඩරේ ගොඩක් වෙලා වැඩ ගන්නකොට රත් වෙනවනේ. ඒක නිසා අපි ෆෑන් එකක් මාර්ගයෙන් ඒක සිසිල් කරන්න හදන්නේ. මුලින්ම අපි මේක ගලවගමු. මගේ වටපිටාව ගැන පොඩ්ඩක් හිතන්න එපා. ඉතින් මේ අපි ගලවගත්තා. දැන් මේකේ ඇතුලේ යන දේකුත් තියෙනවා. අපි ඒ දෙකත් ගලවගෙන බෝඩ් එක අපි එළියට ගමු. බෝඩ් ඉස්සර ෆෑන් එක අරගෙන චෙක් කරලා බලමු. මේක කරගෙන දැක්කම බෝඩ් එකෙන්ම කරන්ට් එක ගමු. ෆෑන් එක වෝල්ට් 12 ඇම්පියර් 0.1ක ෆෑන් එක. ඔයාලා පුළුවන් තරම් ඇම්පියර් ගන්න අඩු ෆෑන් එකක් ගන්න. ෆෑන් එක අපි මෙහෙම ඉදින් හයි කරගමු. ඉතින් මේ වයර් දෙක මේ සිදුරකින් ඇතුළට දාගන්න. මම නම් මේකට දාන්නේ ග්ලූ ගන්. ඔයාලට පුළුවන් නම් මේකට එන දෙකක් හරි දෙපැත්තෙන් දාලා මේ හයි කරගන්න පුළුවන්. මට එන දෙකක් හොයාගන්න බැරි වුණ නිසා තමයි මම මේ ගම් දාලා අලවන්නේ. දැන් අපි ඇතුළට බෝඩ් එක දාලා ආයෙ හයි කරගමු. එන දෙක දාලා ඊට පස්සේ අද කරගන්න. වයර් එකේ වැඩි ටික කපලා දාන්න. කපලා දාලා පොඩ්ඩක් කොන සුද්ධ කරගන්න. සුද්ධ කරගෙන ඊට පස්සේ අපිට ඕන බවුට් එක. ඊට පස්සේ අපි මේක බෝඩ් එකට තියලා පාස් කරමු. රතු පාට වයර් එක ධන පැත්තටයි කළු පාට වයර් එක ඍණ පැත්තටයි තියලා හොඳට පාස් කරගන්න.
බැලන්ස් එක ගත්තා. අපි දැන් චෙක් කරලා බලමු. එක්කනේ දැන් ෆෑන් එක වැඩ. ඔයාලට ඕන තරම් වෙලා පැය 24 වුණත් ටීවී එක බැලුවත් කිසි ප්‍රශ්නයක් නැහැ දැන්. ඇතුලේ තියෙන හීට් වෙන එක මේ ෆෑන් එකෙන් එළියට ඇදලා අපේ බෝඩ් එක සිසිල් කරනවා. අපි දැන් මේක අයි කරගමු. ඔයාලට තවත් මේ වගේ මගේ වීඩියෝ බලන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි.